හැමෝටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙන් පිළිගන්නවා channel එකට. මේ මම අද ඇත්තට මේ ඇවිදින්නේ රුමීනියාවේ තියෙන ගොයුපලක තියෙන කෘෂි බිමක තමයි මේ ඇවිදින්නේ. ඉතින් වින්ටර් එක නිසා මේකේ ගොඩක් පැල දැනට පොඩ විනාශලා වගේ තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් සමර්ග හිට වෙනකොට මේක ආයෙත් දලු දාලා ගොඩක් වෙලාවට ඉරිඟි වගාව තමයි මේගොල්ලෝ මේ ගොඩක්ම ලොකුවට සිද්ධ කරන්නේ. ඉතින් ඒකත් බල අපි අද දවසේ මාතෘකාවට යමු. මේක ගොඩක් කටි අහන දෙයක් විශේෂයෙන්ම රුමේනියාවට ඇවිල්ලා ගොඩ යන්න පුළුවන්ද කියන එක. ඒකේ කතාව මෙන්න මෙහෙමයි. මම වැඩි වෙලා ගන්න තු විස්තරය කියන්නම්. ඔයා රුමේනියාවේ ඇවිල්ලා ගොඩක් සල්ලි හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා නේද? සල්ලි හම්බ කරලා ගේමක් ගහන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම කියන්න ඕනේ රුමේනියාව කියන්නේ ඒකට ගොඩාක්ම ගැලපෙන තැනක් නෙවෙයි. විශේෂයෙන්ම ඔයා අන්ස්කිල් වෙනවා නම්. මොකද හේතුව සාමාන්‍යයෙන් මෙහි නෝමල් වැටුපක් සාමාන්‍යයෙන් ගන්නවා නම් ලක්ෂ 2.5 උපරිම 3ක් වගේ සාමාන්‍යයෙන් යන්න පුළුවන්. හැබැයි බයික් රයිඩ් වගේ ටිකක් අමාරස්සාවක් කරද්දී ඊට වඩා හම්බ කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒකට සෑහෙන කට්ටක් ගන්න ඕනේ වින්ටර් එකේදී වගේම සමර් එකේදී ගොඩාක් මහන්සි වෙන්න වෙනවා ඔයාට. ඉතින් ඒක ඒජන්සි වලින් කියන තරම් ඕක සුන්දර නැහැ. මේ ඇවිල්ලා බලන්න ඕනේ අපේ කොල්ලෝ කන කට්ට. එතකොට මෙහෙමයි. දැන් පළවෙනි දේ තමයි සාමාන්‍යයෙන් කෙනෙකුට දිනු වෙන්න පඩි ප්‍රමාණයත් බලපානවනේ. ඒ වඩා හොඳට ඉදිරි කරන්න පුළුවන් කෙනෙක් නම් වඩා ඇත්තටම ලක්ෂ 2.5ක් වගේ ඇතිනම් ඒකෙන් ඔයාලට ඇත්තටම ලොකු ගියමක් ගහන්න පුළුවන්. හැබැයි මේ ඒ කියන්නේ ලොකුවට සල්ලි හම්බ කරලා කෙටි කාලීනව සල්ලි හම්බ කරන්න ඕනේ නම් මේ රුමේනියාවට වඩා ගොඩාක් හොඳ පඩි තියෙන රටවල් තියෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායල් වගේ රටක්. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඩුබායි වගේ රටවල ඩුබායිනුත් දැන් ජොබ් සෑහෙන අඩුයි. ඉතින් පෝලන්ඩ් ගියත් ලක්ෂ 5-6ක් වගේ ජොබ් එකක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. වැඩේ තියෙන්නේ ටිකක් ඒකේ වර්ක් වීසා ලබා ගන්න එහෙම නැත්නම් වර්ක් පර්මිට් ලබා ගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් මම ඇත්තම කියන්නම් ඔය අන්ස්කිල් මේ රටට එනවා නම් ඇත්තටම උපරිම ඔයාට ලක්ෂ 2.5ක් උපරිම 3ක් වගේ යන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ඇත්තටම යන්න අමාරුයි මේ ඒජන්සිය මොන කතා කිව්වත්. මොකද සාමාන්‍යයෙන් යුරෝ 500ක් වගේ තමයි ගොඩක් වෙලාවට මේ රටේ සාමාන්‍යයෙන් අන්ස්කිල් කෙනෙක්ගේ වැටුප තීරණය කරලා තියෙන්නේ. යුරෝ 500ක් කියන්නේ මේ රටේ කරන්සි එකකින් සාමාන්‍යයෙන් ලේ 2600ක් වගේ. දැන් එක ලේ එකක් සාමාන්‍ය මේ දවස්වල රුපියල් 70කට වගේ යනවා. ඒතර ඔයාට 2600ක් 3000ක් ගන්නකොට ලේ 3000ක් ගන්නවා කියලා හිතමුකෝ. ඒතර 3070න් වැඩ කළොත් එහෙම එතන තියෙනවා 210000ක්. හරිද? ඒතර ඔයා ගණන් කළා දාලා බලන්න ඔයාගේ ටාගට් එක දැන් මම දන්නේ නැහැ ටාගට් එක කීයද කියලා. ඒතර ඒ ටාගට් එකට යන්න මේ ගාන ඇතිද කියලා ඔයා ගණන් හදලා බලන්න. හැබැයි ඊස්ට්‍රයිල් එහෙම සාමාන්‍යයෙන් ජොබ් තියෙනවා. මම දන්න කට්ටියම ඉන්නවා ලක්ෂ 7-8 වගේ හම්බ කරන කට්ටිය ඉන්නවා. ඒ ලැබෙන ජොබ් එක අනුව තමයි. ඒ ස්ථානයේ අනුවත් ඒක වෙනස් වෙනවා. හරිද? සමහර කාට ලක්ෂ 10ට කිට් වෙන්න හම්බ කරන අවස්ථාවල් තියෙනවා. ඒක නිසා රුමේනියාව කියලා කියන්නේ සල්ලි ගොඩාක් හම්බ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. අනිත් ඒවත් එක සංසන්දනය කරද්දි මම ඒක නැහැ කියලා කියන්නේ නැහැ. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රුමේනියාව සාමාන්‍යයෙන් යුරෝපෙට යන්න තියෙන ලේසිම දොරටුව අවම ඒජන්සි ගාස්තුවකින් එන්න පුළුවන් මේ යුරෝපීය රට තමයි රුමේනියාව. ඉතින් මෙහෙට ඇවිල්ලා වාගේ අධ්‍යාපනය දියුණු කරගෙන රැකියාවේ උසස් වීමක් ලබාගෙන ස්කිල් එකක් හදාගෙන ඉස්සර යන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් ඇත්තටම රුමේනියාව ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක දැනගෙන මෙතෙන්ට එන්න. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. රුමේනියාව ඔයගොල්ලන්ට ඇකොමඩේෂන් හම්බ වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ෆුඩ් කාඩ් එකක්. ඒ කියන්නේ කන්න බොන්න සල්ලි හම්බ වෙනවා. ඉතින් ඔයාට සම්පූර්ණ පඩි ඉතිරි කරගන්න පුළුවන් නම් ලක්ෂ 2.5ක් ඉතිරි කරගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් කෑෂ් වියදම් කරන අවස්ථාවල් තියෙනවා. කැබ් එකේ යනකොට ඒ වගේම බස් වල ට්‍රේන් එකේ යද්දි මේ මෙට්‍රෝ එකේ යනකොට එහෙම ආට වියදම් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. දුම් ගන්න ඕනේ. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔයාම ගණන් හදලා බලන්න කොච්චර ප්‍රමාණයක් ඔයාට ඉතිරි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ආයෙසරක් කියන්නම් සාමාන්‍ය රුමේනියා ඇවිල්ලා උපරිම ලක්ෂ 2-3 අතර වැටුපක් තමයි ගොඩක් වෙලාවට අන්ස්කිල් වෙනවා නම් ස්කිල් වෙනවා නම් ඇත්තටම හොඳ වැටුප් ගන්න කට්ටිය ලක්ෂ 7 විතර ගන්න වැටුප් ගන්න කට්ටිය මේ රටේ ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයාම තීරණය කළා බලන්න ඔයාගේ ටාගට් එකට යන්න කොච්චර කාලයක් යනවද ඒ වගේ මේ රුමේනියාව කියන රට ගැලපෙනවද කියලා. ඉතින් ඔන්න ඔක තමයි ඇත්තම කතාව. ඉතින් තව විස්තරයක් කරගෙන මම
ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා. අපි ආයෙසරයක් හම්බෙමු.